කෙවින්ට නිම්නාවිව හම්බ වෙන්න තියෙන එකම තැන තමයි ඔෆිස් එක. ඔන්න ඉතින් මේ වීඩියෝ එකකින් යන්නේ අන්න ඒ ගැන විස්තරයක්. ඇත්තටම කෙවින්ට නිම්නාවිත් එක්ක දැන් කතා කරන්න එකමක chance එකක්වත් ලැබෙන්නේ නැහැනේ. කෙවින් ගෙදරට ගියාට නිම්නාවිත් එක්ක කතා කරන්න ලැබුණේ නැහැ. මොකද නිම්නාවි කැමති නැහැ කෙවින් එක්ක වචනයක්වත් කතා කරන්න. ඉතින් කෙවින්ට නිම්නාවිත් එක්ක කතා කරන්න හොඳම තැනක් වෙන්නේ මේ ඔෆිස් එක. හැබැයි ඉතින් ඔෆිස් එකට ආවත් නිම්නාවිට කෙවින් එක්ක කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඔෆිස් එකට එද්දීම නිම්නාවි ෆොන්සේකා මහත්තයට කිව්වනේ කෙවින්ව මුණ ගස්සන්න එපා කියලා. ඉතින් ඔන්න ඔය හේතු කාරණාවත් එක්ක කෙවින්ට හිතෙනවා නිම්නාවිත් එක්ක මෙතෙන්දිවත් කතා කරන්න ලැබෙන්නේ නැහැ කියලා. නමුත් දැන් ඔෆිස් එකේ සම්පූර්ණ පාලනය කෙවින්ට අතර දුන්නට පස්සේ කෙවින්ට සිද්ධ වෙනවනේ මේ බෝඩ් මීටින් වලදී හැමෝමත් එක්ක කතා කරන්න. ඉතින් ඔන්න ඒ වගේ අවස්ථාවකදී නිම්නාවි කෙවින්ට මුණ ගැහෙනවා. ඇත්තටම මේ වගේ වෙලාවකදී නිම්නාවිට කෙවින් ගැන වචනයක්වත් කතා කරන්න හිතෙන්නේ නැහැ. මොකද නිම්නාවිගේ හිතේ මේ වෙන තාක් තාවමත් තියෙන්නේ කෙවින් ගැන තරහක්. ඒ කියන්නේ කෙවින් ඒ තරම් ලොකු වංචාවක් Tamanට කරපු නිසා නිම්නාවි කොහොමටවත් මේ බෝඩ් මීටින් එකේදීවත් කෙවින් එක කතා කරන එකක් නැහැ. කෙවින් එක්ක නිම්නාවිට කතා කරන්න අවස්ථාවක් මේ වෙලාවේදී ලැබුණේ නැති වුණාට කෙවින් බොහෝමයක් උත්සාහ දරාවි නිම්නාවිත් එක්ක කතා කරන්න. හැබැයි ඉතින් ෆොන්සේකා මහත්තයා නිම්නාවිට පොරොන්දුවක් වුණානේ. ඔන්න ඔය පොරොන්දුවත් එක්ක ෆොන්සේකා මහත්තයා ඉදිරියේදී නම් කෙවින්ට නිම්නාවිත් එක්ක කතා කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ෆොන්සේකා මහත්තයා කොහොම හරි උත්සාහ කරනවා මේ නිම්නාවි දවස් 2ක් 3ක් නැතුව දිගටම ඔෆිස් එකට ගෙන්න ගන්න try කරන්න. මොකද නිම්නාවි දිගටම ඔෆිස් ආවොතින් කම්පැනි මේ වෙද්දි වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න වගේම කෙවින්ගේ හිත හදා ගන්නත් කෙවින්ට උදව් කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ හේතුවත් එක්ක තමයි ෆොන්සේකා මහත්තයා ඉදිරියේදී නිම්නාවිව දිගටම ඔෆිස් එකට ගෙන්න ගන්න ප්ලෑන් එකක් ගහන්නේ.